තියාගන්න 159 දිනාටම කියන්නේ කියලා ජනාධිපතිතුමාට කියන්න මං කිව්වා කියලා. අම්මා තාත්තා පුතා පවුන් අණුවේ මාරේ කර දාපු බල්ලව නෙවෙයි. ඔය මොකාට මොනවා කරන්න ගියත් ඔබ තමුන්නාන්සලාගේ වංචාන යට ගහ ගන්න හම්බෙන්නේ නැහැ. දැන් හැකර් කියලා කියන්නේ හැකර්. එහෙම තමයි ඉන්නේ දැන් මේ ආණ්ඩුවේ වංචාවක් වුණොත් ඒක හැකර් කෙනෙක් ආණ්ඩුව නෙවෙයි. ඇහුවම කිව්වේ අපි මුළු රාජ්‍ය ආන්තරේම ඩිජිටලයිස් කරලා වැඩේ කරනවා කියලා. තමන්ගේ ගිණුමේ සල්ලි ටික ඊමේල් එකක් හරියට කියවලා account number එක ගහගන්න තේරෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තේ 10 වතාවක් වැරදි ගිණුමකට ගෙවනවා. මහ බැංකුවෙන් දැනුම් දෙනවා. ආයෙත් ගෙවනවා. පුජ්‍ය කතානායකතුමනි දැන් කවුද මේකට වග කියන්නේ? පුළුවන් නම් කිය රාජපක්ෂලගේ හැකර් කෙනෙක් කියලා. ලේසිනේ. ඔබතුමාලා මහ ලොකුවට විනිවිදභාවය ගැන කතා කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔබතුමාලා නියෝජිතෙක් දානවා. හැකර් කෙනෙක්. සමාජ ප්‍රාග්ධනය රැස් කරන්නද කියලා අපිට සැකයක් තියෙනවා කරු නියෝජක කතානායකතුමනි. හැකර් කෙනෙක් දාලා ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මේකට විරුද්ධව ඔබතුමාට ලියලා තියෙනවා. හැබැයි ඒවට හුඟක් දෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයට හැක් කරා කියනවනේ. දැන් ඊළඟට හැක් කරන්න ලෑස්තිනේ මොකද්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් ජනාධිපතිවරයාගේ හිතරිදුරමත් CID යන ආණ්ඩුව කෝටි 80ක් වැඩි ගිණුමකට සල්ලි ගෙවලා CID කිය නැත්තේ. මොකද්ද ගත්ත පියවර ගන්න නියෝජක කතානායකතුමා? පියවරක් ගත්තේ නැහැ. මේක වහගන්න උත්සාහ කරා. ජනවාරි මාසේ ජනාධිපතිවරයා දන්නවා මේක. තීන්දුවක් ගත්තේ නැහැ. ගල්ලංගුරු එක පැත්තකින්. ගල්ලංගුරු වංචාවක් නෙවෙයි. බාලගංගල ගල්ලංගුරු කෙනා වංචාවක් නෙවෙයි. අර කාලබල්ල නෙවෙයි කෙනා ගෙනාවම තමයි කෑවේ. හැබැයි ගල්ලංගුරු වංචාවක් නෙවෙයි. ලැජ්ජ නැතුව කියන විදිය. කෝප්පේගේ සභාපතිවරයා කියන්නේ. ලැජ්ජයි. ඩොලර් 286යි 302යි අතර තෙල් අරගෙන තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම ගෙවන තෙල් ගන්න පුළුවන් රට බවට පත් වෙලා තියෙනවා. ගන්න රට බවට පත් වෙලා තියෙනවා. දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 6ක් වැඩි කිරුමකට ගෙවනවා. මේ එක දිගට එන්නේ. කොහොමද මේක සංවිධානාත්මක නොවේ කියලා කියන්නේ? අපි ඔබතුමාලා කියන බොරුව අහුම්කන් දුන්න කියන්නකෝ. දෙවෙනි එක. තුන්වෙනි එක. RD එකේ කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන වැරදි ඩබල් පේමන්ට් එකක් යනවා. ඉතින් ඕක තේරුම් ගන්න බැරිද? දෙයකේ තාම මිලියන 51ක් ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නවා. ජනාධිපතිවරයා මුදල් ඇමති. දැන් එදා මේ අය කියන විදිහට පෝස්ට් සීට් එක හැදුණා නම් නියෝජ්‍ය කතානායකතුමෙන් දැන් සීගිරිය නැහැ. ඇයි? සීගිරිය කඩලා ගේන්න ඕනේ පෝස්ට් සීට් එක හදන්න. පාස්පෝර්ට් එකක් ඕනේ පෝස්ට් සීට් යන්න. ආණ්ඩු පක්ෂයේ මහතුරු කියපු කතා, ලදරු කතා. චීන කොල්නියක් බවට පත් කරනවා. හැබැයි සතුටු වෙනවා. ඔබ දැන් උත්සාහයක් දරනවා මේකට මොකක් හරි කරන්න. හැබැයි කරගන්න තේරෙන්නේ නැහැ. පළවෙනිම කාරණේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ වරාය නගරය හැදුවේ ගනුදෙනුකරණය සඳහා. මේ රියල් එස්ටේට් වලටම නෙවෙයි. රියල් එස්ටේට් අවශ්‍යයි. ගොඩනැගිලි හැදෙන්න ඕනේ. ආණ්ඩුව වලට වාසි කියලා හිතන විදියට මේ ප්‍රතිපත්ති වෙනස් කරාම අභියෝගයට ලක් වෙලා තියෙන අනිත් රටවල් එක්ක මේකට ව්‍යාපාර ගෙනීමේ අපහසුතාවයක් තියෙනවා. කවුද මේම ආයෝජනය කරන්නේ? ඉන්දියාවේ ගිෆ්ට් සිටි එක පැත්තකින්. සිංගප්පූරුව, හොංකොං, ඒ වගේ වර්තමාන නූතන ගල්ෆ් කලාපයේ අර්බුදයක් එක්ක මැද පෙරදිග යම් අර්බුදයකට මුහුණ දෙනවා. ඔවුන් නව වෙළඳ පොළවල් හොයනවා. නව ගනුදෙනු කරන කේන්ද්‍රස්ථාන හොයනවා. මේවට යන්න අපි සූදානම්ද? අද මැද පෙරදිග ඇති වෙලා තියෙන අර්බුද එක්ක ගනුදෙනුකරණය සඳහා කරු නියෝජ්‍ය කතානායකතුමනි විකල්ප මධ්‍යස්ථාන විකල්ප රටවල් හොයනවා. හැබැයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික ප්‍රතිපත්තිමය කාරණා ටික ඔවුන්ට අවශ්‍ය ගනුදෙනුකරණයේ නිදහස සහ විනිවිද භාවිකින් යුතුව ඔවුන්ට ඇවිල්ලා මේ ස්ථාපනය කළා ඉතාමත් නිදහසේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න ඕනේ. හැබැයි එවැනි උත්සාහයක් අපි අවංකව ඔබෙන් දකින්නේ නැහැ. පහුගිය කාල සීමාව තුළ දැන් අපි කතා කරනවා ආයෝජකයන්ට එන්න කියලා. දැන් ගන්න නියෝජ්‍ය කතානායකතුමනට පෞද්ගලික බැංකුවකින් බිලියන 13කට වඩා අතුරුදහන් වුණා. දැන් සාමාන්‍යයෙන් මේ රටේ පුරවැසියෙක් බැංකුවකට ගිහිල්ලා ලක්ෂ 10ක් දැම්මත් ප්‍රශ්න කීයක් අහනවද? බිලියන 13ක් අන්තර්ස්ථාන වෙනකන් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මහ බැංකුව පුදී. යාපනයේ දීවරේ අජන්තන් කියලා. ලංකා මුහුදු තීරයේ අතුලදී කරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්දියන් දීවරයන්ගෙන් පහර කෑම කළා ලක්ුණා. ඕව ඉන්දියාවට අරගෙන ගියා. දැනුත් මහුන් ගහලා ඉන්දියානු චෙන්නයි වල ඉස්පිරිතාලේ ඉන්නවා. විදේශ ඇමතිවරයා පිල්ලනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර මේ පිළිබඳව මැදිහත් වෙන රාජතාන්ත්‍රිකව. මොකද ඔබතුමාලා උතුර ජනතාව ගැන ලොකුවට කතා කරාට මේකට තාම නම් මැදිහත් වෙලා නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන්. අදටත් මේ වෙනකොටත් ඒ දීවරයාගේ පවුලේ අය පොලිසියට ගිහලා පැමිණිලි කරනවා. කිසිම රජයේ මැදිහත් වීමක් හෝ ආණ්ඩුවේ මැදිහත් වීමක් ඒ තුල අපි දකින්නේ නැහැ.